අද මම අරගෙන ආවා ඔයාලට පෙතිපාන් වලින් ලේසියෙන්ම හදාගන්න පුළුවන් කෑමක්. ඉතින් මේක පොඩි ළමයෙක්ට වුණත් ඉක්මනටම හදලා දෙන්න පුළුවන් ඔයාලට. එහෙනම් අපි බලමු මේක හදන විදිහ. අපි මේකට අල මිශ්‍රණයක් හදාගන්න ඕනි. ඒකට මෙතන මම තඹගත්ත අලගෙඩි 3ක් විතර අරගෙන තියෙනවා. දැන් මම මේ ටික කෑරුප්පුවකින් පොඩි කරගන්නවා. මේ ගානට පොඩි වුණාට පස්සේ මම ගම්මිරිස් කුඩු වලින් තේ හැඳි භාගයක් දානවා. 3-5 කුඩු වලිනුත් තේ හැන්දක් වගේ එකතු කරනවා. තව කෑලි මිරිස් තේ හැඳි භාගයකුත් එකතු කරනවා. ලුණු තේ හැඳි භාගයකුත් දානවා මම. පොඩියට කපාගත්ත ලීක්ස් වලින් මේස හැන්දක් එකතු කරනවා. අවසානයේට මම පොඩියට කපාගත්ත ලුණු මේස හැඳි දෙකක් වගේ එකතු කරනවා. දැන් මේ ටික හොඳට මික්ස් කරගමු. හරි, දැන් මේක හොඳට මික්ස් වෙලා තියෙන්නේ. මේක හදන්න නම් අපි මේ පාම් පෙතිවල මේ වගේ වාටි කොටස් ටික අයින් කරගන්න ඕනි. ඊළඟට මේ වගේ එක පාම් පෙත්තක් අරගෙන ඒක උඩින් මම හදාගත්ත මිශ්‍රණයෙන් මේ වගේ ප්‍රමාණයක් එකතු කරගන්නවා. දැන් මම මේ කරන විදිහට ඔයාලත් මේ මිශ්‍රණය පාම් පෙත්තේ හොඳට තවර ගන්න. ඊළඟට අනික් පාම් පෙත්තත් උඩින් තියලා මේ වගේ තද කරගන්න ඕනි. අපිට මේ සැන්විච් එක හදාගන්න බිත්තරවල මේක පොඟව ගන්න ඕනි. ඒකට මම බෝල් එකකට බිත්තර 3ක් දාගෙන තියෙනවා. මේ ටික මම දැන් හොඳට බීට් කරගන්නවා. ඊළඟට මම කලින් හදාගත්ත පාම් පෙත්ත මේකට දාලා මේ බිත්තරවල හොඳට තවර ගන්නවා. ඔයාලත් මේ වගේ හැම පැත්තම තවර ගන්න. ඊළඟට අපි මේක පාන් කුඩු වල තවර ගන්න ඕනි. මේ වගේ හැම පැත්තක්ම පාන් කුඩු වලත් තවර ගන්න ඔයාලා. දැන් ඉතින් තියෙන්නේ මේක හොඳට ෆ්‍රයි කරගන්නයි. ඒකට මම පෑන් එකක් ලිපෙන් තියලා ගැඹුරු තෙලේ බෙද ගන්න පුළුවන් ගානට තෙල් දාගෙන තියෙන්නේ. තෙල් ටික රත් වීගෙන එනකොට මම හදාගත්ත සෑන්ඩ්විච් පාන් දෙකක් මේකට දානවා. ඊළඟට එක පැත්තක් රන්වන් පාට වෙනකල් ෆ්‍රයි කරගන්න ඕනි. දැන් මම අනික් පැත්තත් හරවලා ඒ පැත්තත් රන්වන් පාට වෙනකල් ෆ්‍රයි කරගන්නවා. මේ වගේ ඔයාලත් දෙපැත්ත හරව රන්වන් පාට වෙනකල් ෆ්‍රයි කරගන්න. මේ වගේ ගානට ෆ්‍රයි වුණාට පස්සේ මම මේක ලිපෙන් බා ගන්නවා. ඉතින් මේ වගේ කෑමක් නම් උදේ කෑම වෙලාවට එකතු කරගන්නවා නම් ගොඩක් හොඳයි. හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් නිසා කවුරුත් කැමති මේ වගේ කෑම හදන්න වගේම කන්න. ඒ නිසා ඔයාලත් මේක try කරලා බලන්න අනිවාර්යෙන්ම. මේ තියෙන්නේ මේක හදන්න ගිය සියලුම ද්‍රව්‍ය ටික.